ඔන්න අපි අද වෙල්කම් බෝඩ් එකක් හදන්නයි යන්නේ. ඒ සඳහා අවශ්‍ය කරන ද්‍රව්‍ය තමයි මේ දැන් ඔයාලා දකින්නේ. මේ තියෙන painting, brushes and board. වෙල්කම් බෝඩ් එක හදන්න මට අද උදව් කරන්න දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි අයන්සා. අනිත් එක්කෙනා තනුෂි. එහෙනම් අපි වැඩේ පටන් ගමු නේද? කොනක ඉඳලා ගන්න පිළිවෙලට. බෝඩ් එකේ හරි මැද ලකුණු කරලා අපි මැද සෙලෝ ටේප් කරගත්තා. මෙන්න මේ විදිහට. මේ බෝඩ් එකට මල් අඳින්න හදන්නේ. මේ මල් වල හැඩ යන අපි මෝඩි උපයෝගී කරගෙන මෙන්න මේ ආකාරයට ඉහළ පහළ රවුම් ඇඳගත්තා. මේක වටේට පොයින්ට් එක තියලා පහළට අදින්න. අයන්සයි තනුෂි ඉතාමත් ආසාවෙන් මේ වැඩේ කරගෙන යන අපූර්ව බලන්න. ඔයාලටත් පුළුවන් මේ වගේ දෙයක් ඔයාලගේ ගෙදරදී දරුවන් එකතු කරගෙන කරන්න. වෙල්කම් බෝඩ් එකක් හැදුවොත් ඔයාලගේ ගෙදර එල්ල ගන්නත් පුළුවන්. බලන්නකෝ කරන අපූර්ව. හරිම ආසාවෙන් කරනවා. පියවරෙන් පියවර කරන හැටි කියලා දුන්නම මේගොල්ලෝ හරි ආසාවෙන් මේක නිර්මාණය කරගෙන යනවා. අපි දෙවෙනි කලර් එක පාවිච්චි කරා. එක්කෙනෙක් තෝරගත්ත රෝස පාට, එක්කෙනෙක් තෝරගත්ත කහ පාට. අපි බලමු ඉවර වෙනකොට කොහොමද කියලා. ඊළඟට අපි කරන්නේ මල් වලට අවශ්‍ය කොළ නිර්මාණය කරන එක. මැද අලවගත්ත ඉටි කොලේ ඊළඟට අපි මෙන්න මේ විදිහට ගලව ගන්නවා. සෙලෝ ටේප් එක මෙන්න මේ විදිහට ගලව ගන්නවා. අපි අලවපු සෙලෝ ටේප් මෙන්න මේ විදිහට පරිස්සමට ගලවන්න ඕන.
දැන් මලේ මැද රේණු පාට කරන්න යන්නේ අපි. ඊළඟට අපි වෙල්කම් කියලා මේ විදිහේ ලස්සනට ලියාගත්තා. අපේ තනුෂී අයන්සයි දෙන්න වෙල්කම් කියන කොටස මෙන්න මේ විදිහට තමයි ලස්සනට පාට කරන්නේ. ඔයාලගේ පොඩිත්තන්ටත් මේ විදිහට කරන්න පුළුවන් ගෙදරදී. පොඩිත්තු ආසාවෙන් මේ වගේ නිර්මාණ කරනවා. බලන්නකො කරන අපූර්ව. මේ තමයි අවසානයේ අපිට දිස්සෙන ආකාරය.